ශ්‍රී ලංකන් මගේ බොන්ස් ඔන්න අද අපි කියවන්න යන්නේ Harry Potter and the Philosopher's Stone පොතේ 10 වන පරිච්ඡේදය. Halloween. Malfoy යගස් අදහගන්න බැරි වුණා. Harry and Ron ඊළඟ දවසේ ටිකක් මහන්සි පාටට උනත් උද්‍යෝගයෙන් ඉස්කෝලෙම ඉන්නවා කියලා දැක්කම. ඇත්තම Harry and Ron හිතුවා ඔලු තුනේ බල්ලා හමු වුණු එක නියම ඇඩ්වෙන්චර් එකක් කියලා. ආයෙත් එහෙම එකකට යන්න තිත තිබුණා. ඒ අතරෙම Harry Gringotts වලින් Hogwarts වලට ගෙනාවු පාර්සලය ගැන Ronට හැමදේම කිව්වට පස්සේ ඒ දෙන වැඩි කාලයක් ගත කළේ එච්චර තද ආරක්ෂාවක් දෙන්න තරම් වටින්නේ මොනවද කියලා හිතන ගමන්. ඒක එක්ක මාරම වටින දෙයක් වෙන්න ඕනේ. නැත්තම් මාරම භයානක දෙයක් වෙන්න ඕනේ. Ron කිව්වා. එහෙමත් නැත්තම් දෙකම. Harry කිව්වා. ඒත් මේ අභිරහස් දී ගැන යාලා දන්න එකම දේ උනේ ඒක අඟල් දෙකක් විතර දිගයි කියලා විතරයි. ඒ නිසා වැඩි දෙයක් ගෙස් කරන්න තරම් ඒක උදව් වුණේ නැහැ. කොහොම වුණත් නෙවිල්වත් Hermioneවත් බල්ලට සහ බින්දොරට යටින් තියෙන දේ ගැන නම් පොඩ්ඩක්වත් වදවුනේ නැහැ. නෙවිල් කල්පනා කරපු එකම දේ උනේ ආයෙනම් කවදාවත් අර බල්ලා ළඟට නොයන්න වග බලා ගන්න ඕනේ කියන එක විතරයි. Hermione දැන් Harry and Ronට කතා කරන එක රිෆියුස් කළා. හරිම බොසි සියල්ලම දන්න කෙනෙක් වුණු නිසා කතා නොකර ඉඳීම කියලාවත් කරගන්න බැරි බෝනස් එකක් වගේ වුණා. Harry and Ronට දැන් ඕනුණු එකම දේ උනේ Malfoy කරපු දෙයට යව අල්ලගන්න. එයාලගේ සතුටට කාරණයක් විදියට හරියටම සතියකට පස්සේ ඒකට ක්‍රමයක් තැපැල් මගින් ආවා. වෙනදා වගේම ග්‍රේට් හෝල් එක බකමූණන්ගෙන් පිරීලා තියෙන අතරේ හැමෝගෙම ඇස් යොමු වුණේ බකමූණු 6 දෙනෙක් එකතු වෙලා අරගෙන එන හීනිදිග පාර්සලයට. අනිත් අය වගේම හැරිත් ඒකේ මොනවද දන්නේ නැති කියලා බලාගෙන ඉද්දි පුදුම කියන්නේ හැරිගේ පිඟානේ තිබුණු බේකන් ටිකක් බිම වැටුනේ. උන් ඒ පාර්සලය හැරිගේ ඉස්සරහටම අතෑරපු නිසායි. උන් ටික යනවත් එක්කම තවත් බකමූණෙක් ඇවිත් පාර්සලයේ උඩට ලියුමක් අතෑරියා. වාසනාවකට වගේ හැරි මුලින්ම ලියුම ඇරලා බැලුවා. මොකද ඒකේ තදින්ම ලියලා තිබුණේ මේසේ උඩදී පාර්සලයේ විරුද්ධ කිරීමෙන් බලකින්න. ඒකේ තියෙන්නේ ඔයාගේ අලුත් Nimbus 2000 එක. ඒක හැමෝම දකින්නට මං කැමති නැත්තේ. නැත්තම් ඔයාට බ්‍රූම්ස්ටික් එකක් පාවිච්චි කරන්න දුන්නා කියලා ඊට පස්සේ අනිත් හැමෝටමත් එකක් ඕන වෙයි. අද රෑ 7ට ඔලිවර් වුඩ් ඔයාව ක්විඩිච් ෆීල්ඩ් එකේදී ඔයාගේ පළමු පුහුණුවීම කරන්න මීට් වෙවි. මීට ප්‍රොෆෙසර් එම්මා ගෝනිගල්. හැරි තමන්ගේ හිත පිරීලා ගිය සතුට බොහොම අමාරුවෙන් හංගගෙන නෝට් එක රන්ට කියවන්න දුන්නා. Nimbus 2000 එක රන් පොටි ඉරිසියාවකින් වැළපුණා. මං කවදාවත් එකක් අල්ලලවත් නෑ. එයාලා ඉක්මනට හෝල් එකෙන් ගිය පළවෙනි ක්ලාස් එක පටන් ගන්න කලින්. හැබැයි එයාලා දෙන්න එන්ට්‍රන්ස් හෝල් එකේ මාගක් යද්දිම ස්ටේර්කේස් එක අවහිර කරගෙන ක්‍රැබ් ඇන් ගොයිල් හිටියා. Malfoy පාසල් එක ඇදලා අරගෙන ඒක අල්ලලා බැලුවා. බ්‍රූම්ස්ටික් එකක්. Malfoy ඒක ආයෙත් හැරිට විසි කරන ගමන් කිව්වේ මොනි ඉරිසියාවක් වගේම තරහක් තියාගෙන. මේ පාරණම් වහුවේ පොටර් ෆස්ට් ඉයර්ස් ලට බ්‍රූම්ස්ටික් තියාගන්න තහනම්. රොන්ට තමන්ව පාලනය කරගන්න බැරි වුණා. මේක මේ නිකම්ම බ්‍රූම්ස්ටික් එකක් නෙමෙයි. මේ Nimbus 2000 එකක්. ඔයාට ගෙදර තියෙනක මොකක් කියලාද කිව්වේ Malfoy? Comet 260 එකක් නේ. රොන් එහෙම කියන ගමන් කප්පට විදියට හැරියට hina වුණා. ඔයා මොනවද ඒ ගැන දන්නේ විශ්ලේ? ඔයාට ඒක හැන්ඩල් එකවත් ගන්න වියදම් කරන්න පුළුවන්ද? මං හිතන්නේ ඔයාට යාගේ අයියලටයි ඉරට්ටෙන් ඉරටටම සල්ලි එකතු කරන්න වෙයි. රොන් උත්තරයක් දෙන්න කලින් ප්‍රොෆෙසර් ෆ්ලිට්වික් Malfoyගේ වැලමිටිට උස කරමින් මතුණා. මං හිතන්නේ වාද කරනවා හැම නෙවෙයි නේද බොයිස්? පොටට බ්‍රූම්ස්ටික් එකක් එවල ප්‍රොෆෙසර්. Malfoy ඉක්මනින් කිව්වා. ඔව් ඒක තමයි. ප්‍රොෆෙසර් ෆ්ලිට්වික් හැරි දිහා හොඳට බලන ගමන් කිව්වා. ප්‍රොෆෙසර් මැගෝනිගල් මට අලුත් සිටුේෂන් එක ගැන හැමදේම කිව්වා පොට. ඉතින් මොකද්ද මේකේ මොඩල් එක? Nimbus 2000 එකක් සර්. Malfoyගේ මූණ බිරාන්ත වුණු හැටි දැකලා තමන්ගේම හිනව තත කරගන්න ගමන් හැරි කිව්වා. ඇත්තටම මේ Malfoy නිසාම තමයි මට මේක හම්බුනේ. Harry and Ron උඩ තට්ටුවට hina වෙවි ගියේ Malfoyගේ තිබුණු confused වෙන මූණ සහ එයාගේ තරහ දැකලා. well ඒක තමයි ඇත්ත. Harry හයියෙන් hina වෙන ගමන් මාබල් පඩිපෙලේ උඩටම ඇවිත් කිව්වා. එයා නෙවිල්ගේ රිමෙම්බර් රෝල් එක හොරකම් කළේ නැත්තම් මාව ටීම් එකට සිලෙක්ට් වෙන්නේ නෑනේ. එහෙනම් ඔයා හිතන්නේ නීති කැඩුවට ඒක ඔයාට ලැබුණු වරමක් කියලා නේද? හරියට මෙයාලගේ පිටිපස්සෙන් තරහින් පිරුණු කටහඬක් ඇහුණා. Hermione පඩිපෙළ නැගගෙන ආවේ හැරිගේ අතේ තියෙන පැකේජ් එක දිහා විරුද්ධව අකමැත්තෙන් වගේ බලන ගමන්. මං හිතුවා ආයෙ අපිට කතා කරන්නේ නෑ කියලායි කිව්වේ කියලා. හැරි කිව්වා. ඕවනේ දැන් නම් එහෙම නොකර ඉන්න එපා. ඔයා එහෙම කරන එකෙන් අපිට ඇත්තටම හොඳක් තමයි වෙන්නේ. Hermione යාගේ ඔළුව පුළුවන් තරම් උඩට උස්සගෙන කෙලින්ම හයියෙන් ගියා. හැරිට එදා පාඩම් වලට හිත යොදවන්න ටිකක් අමාරු වුණා. එයාගේ හිත ගියේම ඩෝමෙට්‍රි එකේ ඇඳ යට එයාගේ තියෙන අලුත් බ්‍රූම්ස්ටික් එකට. එහෙම නැත්තම් අද රැට එයාට ප්ලේ කරන්න ඉගෙන ගන්න තියෙන ක්විඩිච් ෆීල්ඩ් එකට. එදා රෑ කෑමයා ගිලලා දැම්මේ කන්නේ මොනවද කියලාවත් බලන්නේ නැතුව.
ඊට පස්සේ රොන් එක පුළුවන් තරම් ඉක්මනට උඩ තට්ටුවට ගියේ නිම්බස් 2000 එක අන්තිමට ගලවලා බලන්න. වව්! රොන් හුස්ම ඇද්දි හැරිගේ බෙඩ් ෂීට් එක උඩට ඇදුණු බ්‍රූම් ස්ටික් එක දැකලා. බ්‍රූම් ස්ටික්ස් ගැන කිසිම දෙයක් දන්නේ නැති හැරීටත් හිතුණා ඒක හරිම ලස්සනයි කියලා. ඒකේ හරිම නීට් දිග ඉරුටු අගිස්සක් එක්ක සිනිඳු දිලිසෙන මහෝගනි හැන්ඩල් එක කොනේ රත්තරන් පාටින් නිම්බස් 2000 කියලා ගහලා තිබුණා. වෙලාව 7ට ලං වෙලා හැන්දෑ වේගෙන එද්දි හැරි කාසල් එකෙන් ක්විඩිච් ෆීල්ඩ් එකට ගියා. එයා මීට කලින් කවදාවත් ස්ටේඩියම් එකක්, ඒ කියන්නේ ක්‍රීඩාංගණයක් ඇතුළට ගිහින් නැහැ. ෆීල්ඩ් එක වටා සීට් 100 ගාණක් ඔසවලා තිබුණේ නරඹන්නන්ට වෙන හැමදේම හොඳට පේන විදියට. ෆීල්ඩ් එකේ කෙළවරයන් දෙකේ හූප්ස් වලලු තියෙන උස රත්තරන් පාට කණු 3ක් තිබුණා. ඒක දැක්කම හැරීට මතක් වුණා මගල් ළමයි සබන් බෝලේ යවන පොඩි ප්ලාස්ටික් බට. හැබැයි ඉතින් මේවා නම් අඩි 50ක් විතර උසයි. වුඩ් එනකන් ඉන්න බැරුව ෆ්ලයි කරන්න තියෙන ආසාව වැඩිම නිසා හැරි බ්‍රූම් ස්ටික් එක උඩට නැගලා කකුලින් ගැහුවා. what a feeling! මොන තරම් හැඟීමක්ද? එයා ගෝල් කණු වලින් ඒ පැත්තට මේ පැත්තට ස්වුප් ගාලා හයියෙන් බීම ෆීල්ඩ් එකට ආවා. එයාගේ සුළු ස්පර්ශයට පවා නිම්බස් 2000 එක එයාට අවශ්‍ය පැත්තට හැරුණා. "Hey Potter පහලට එන්න." ඔලිවර් වුඩ් ඇවි. එයා ලොකු ලී පෙට්ටිය අතයට ගහගෙන හිටියා. හැරි යාට එහා පැත්තෙන් ලෑන්ඩ් කරා. "Very nice." වුඩ් කිව්වේ යාගේ ඇස් දෙලෙසෙන ගම. "මට පේනවා ප්‍රොෆෙසර් මැගෝනිකල් මොකද්ද මීන් කරේ කියලා. ඔයා ඇත්තටම උපදින්ම දක්ෂ කෙනෙක් වගේ. අද හැන්දෑවේ මම මේ රෝල්ස් ටික තමයි ඔයාට නිකන් කියලා දෙන්නේ. ඊට පස්සේ ඔයා ටීම් එකට ජොයින් වෙලා සතියට 3 පාරක් ප්‍රැක්ටිසස් දෙනවා." එයා ලී පෙට්ටිය ඇරියා. ඇතුලේ එකිනෙකට වෙනස් සයිසස් 4ක බෝල තිබුණා. "හරි," වුඩ් කිව්වා. "දැන් ෆිඩිච් ප්ලේ කරන එක එච්චර ලේසි නොවුණත් තේරුම් ගන්න එක ලේසි. එක පැත්තකට ප්ලේයර්ස්ලා 7 දෙනෙක් ඉන්නවා. එතනින් 3 දෙනෙක් චේසර්ස්ලා. චේසර්ස්ලා 3යි. හැරි තමන්ටම කිව්වේ වුඩ් දිලිසෙන රතු සොකර් බෝල් සයිස් බෝලයක් අතට ගන්න අතරේ. මේ බෝලට කියන්නේ කොෆල් කියලා. චේසර්ස්ලා කොෆල් එක එකිනෙකාට පාස් කරන ගමන් හූප් එකක් ඇතුලෙන් යවන්න උත්සාහ කරන්නේ ස්කෝර් එකක් ගෝල් කරන්න. කොෆල් එකක් හූප් එකක් ඇතුලෙන් යන හැම වතාවකටම පොයින්ට්ස් 10ක් ලැබෙනවා. මාව පැහැදිලිද? චේසර්ස්ලා කොෆල් එක හූප්ස් අතරින් යවනවා ස්කෝර් කරන්න. හැරි කටපාඩමට හයියෙන් කිව්වා. ඒ කියන්නේ බ්‍රූම් ස්ටික් උඩ නැගලා හූප්ස් 6ක් එක්ක බාස්කට් බෝල් ප්ලේ කරනවා වගේ. එහෙම නේද? මොකද්ද බාස්කට් බෝල් කියන්නේ? වුඩ් කුතුහලෙන් ඇහුවා. නෑ කමන්නේ. හැරි ඉක්මනින් කිව්වා. දැන් තව ප්ලේයර් කෙනෙක් දෙපැත්තටම ඉන්නවා. කීපර් කියලා. මම ග්‍රිෆින්ඩෝ කීපර්. මට දෙපැත්තටම ෆ්ලයි කරන්න වෙනවා අනිත් ටීම් එක ස්කෝර් කරන එක නවත්තන්න. චේසර්ස්ලා 3 එක කීපර්නුයි. හැරි කිව්වේ හැමදේම මතක තියාගන්න අරමුණේ. එයාලා කොෆල් එකක් එක්ක ප්ලේ කරනවා. ඕකේ. තේරුණා. එතකොට අර තුන මොකටද? පෙට්ටිය ඇතුලේ තියෙන ඉතුරු බෝල 3 පෙන්නලා හැරි වුඩ්ගෙන් ඇහුවා. "මං දැන් ඔයාලට පෙන්නන්න. මේක ගන්නකෝ." වුඩ් කිව්වා. එයා හැරිගේ අතට කොට බේස්බෝල් බැට් එකක් වගේ පොඩි පොල්ලක් දුන්නා. "මං ඔයාලට පෙන්නන්න යන්නේ බ්ලාජර්ස්ලා මොකද්ද කරන්නේ කියලා. මේ දෙක තමයි බ්ලාජර්ස්." හැරිට වුඩ් කිව්වා. එයා හැරිට ජෙට් බ්ලැක් තද කළු හැබැයි රතු පාට කොෆල් එකට වඩා පොඩ්ඩක් පොඩි බෝල දෙකක් පෙන්නුවා. හැරිට පෙනුනේ ඒවා පෙට්ටිය ඇතුලේ පටි වලින් පැනලා යන්න වගේ දඟලනවා. "පිටිපස්සට වෙන්න." වුඩ් හැරිට අනතුරු ඇඟෙව්වා. ඊට පස්සේ ආ බිමට නැවිලා බ්ලාජර්ස්ලා දෙකෙන් එකක් නිදහස් කළා විතරයි එකපාරටම අහස උඩට ගිය කළු බෝලය හැරිගේ මූණ දිහාවට ඇදුනා. ඒක වැදිලා තමන්ගේ නහය කැඩිලා යන්න කලින් හැරියාගේ අතේ තිබුණු බැට් එකෙන් එකට අත දිග ඇරලා ගහපු පාර බ්ලාජර් එක සික්සක් විදියට ඇදිලා ගිහින් එයාලගේ ඔළුවට කඩාගෙන ලං වෙද්දිම වුඩ් පුළුවන් වුණා ඒකට පැනලා බිම බදාගෙන බෝලය නතර කරගන්න. දැක්කනේ? වුඩ් හති දාන ගමන් ඇහුවේ බ්ලාජර් එක පෙට්ටියට දාන්න පොර බදලා. පරිස්සමින් ඒකේ පටි තද කරන ගමන්. බ්ලාජර්ස් රොකට්ස් වගේ විදගෙන යන්නේ ප්ලේයර්ස්ලා එයාලගේ බ්‍රූම් ස්ටික්ස් වලින් ඇදලා දාන්න. ඒ නිසායි එක ටීම් එකකට බීටර්ස්ලා දෙන්නෙක් ඉන්නේ. අපේ ඉන්නේ වීස්ලි ට්වින්ස්ලා. එයාලගේ රෙස්පොන්සිබිලිටි එක තමයි තමන්ගේ ටීම් එක බ්ලාජර්ස්ලාගෙන් බේරගෙන අනිත් ටීම් එක පැත්තට ඒව හරවල යවන එක. ඉතින් මං හිතන්නේ ඔයාලට ඔක්කොම තේරුණානේ. චේසර්ස්ලා 3 දෙනා කොෆල් එකෙන් ස්කෝර් කරන්න try කරනවා. කීපර්ස්ලා ගෝල් පෝස්ට් ගාඩ් කරනවා. බීටර්ස්ලා බ්ලාජර්ස්ලාගෙන් තමන්ගේ ටීම් එක ආරක්ෂා කරනවා. හැරි කියාගෙන ගියා. very good. වුඩ් කිව්වා. කවදා හරි බ්ලාජර්ස්ලා කව හරි මරලා තියෙනවද? හැරි වැඩිය නොහිද වුඩ්ගෙන් ඇහුවා. කවදාවත් හොග්වර්ට්ස් වල නෑ. හක්ක කැඩුණු අවස්ථා දෙක තුනක් නම් තියෙනවා. ඊට වඩා දරුණු දෙයක් නම් වෙලා නෑ. දැන් ටීම් එකේ අන්තිම මෙම්බර් තමයි සීකර් කියන්නේ. ඔයා කොෆල් ඇන්ඩ් බ්ලාජර්ස් ගැන වද වෙන්න ඕනේ නෑ. ඒක ඔයාගේ ඔළුව පැලුවොත් ඇරෙන්න. don't worry.
වීස්ලිලා බ්ලජර්ස් වලට ඕනෑවටත් වැඩි. ඒ දෙන්න නිකන් හියුමන් බ්ලජර්ස්ලා වගේ. ඒ කියන්නේ මිනිස් බ්ලජර්ස් දෙකක් වගේ. වුඩ් පෙට්ටියෙන් 4 වෙනි බෝලය උණු අන්තිම බෝලය එළියට ගත්තා. ෆොෆල් ඇන් බ්ලජර්ස් එක්ක බලද්දි මේක හරිම චූටි. ලොකු වෝල්නට් ඇටයක් වගේ. ඒ කියන්නේ ලංකාවේ විදියට බැලුවොත් පුවක් ගෙඩියක් සයිස් වගේ. ඒක තටු ගහන පුංචි රිදී පාට තටු දෙකක් සහිත දිලිසෙන රත්තරන් පාට බෝලයක් වුණා. මේක වුඩ් කිව්වා. මේක තමයි ගෝල්ඩන් ස්නිච්. මේ ටිකෙන් වැදගත්ම බෝලය. අල්ලගන්න එක හරිම අමාරුයි. මොකද ස්නිච් හරිම ෆාස්ට් ඇන්ඩ් පේන්නේවත් නැහැ. සීකර්ගේ වැඩේ තමයි ඒක අල්ලගන්න එක. ඔයාට සිද්ධ වෙනවා චේසර්ස්ලා, බීටර්ස්ලා, බ්ලජර්ස් ඇන්ඩ් පොෆල්ස් අතරින් එහෙන් මෙහෙන් ගිහින් ඒක අල්ලගන්න. මොකද ටීම් දෙකෙන් මොන සීකර් ස්නිච්ව අල්ලගත්තත් ඒ ටීම් එක හැමතිස්සෙම වගේ දිනන්න ඉඩ තියෙන්නේ. ඒකෙන් පොයින්ට්ස් 150ක්ම එකපාරේ ලැබෙන නිසා. ඒක නිසා තමයි ගොඩක් වෙලාවට සීකර්ස් ලව ෆවුල් ප්ලේ, නීති විරෝධී ක්‍රීඩා පියවරයන් වලට ලක් වෙන්නේ. ක්විඩිච් ගේම් එක ඉවර වෙන්නේ ස්නිච්ව අල්ලගත්තොත් විතරයි. ඉතින් සමහර ගේම්ස් ඉවර වෙන කාලයක් යනවා. මං හිතන්නේ මාස 2-3ක් ගියපු එකක් පවා වාර්තා වෙලා තියෙනවා. ඒ ගේම් එකේදී ප්ලේයර්ස්ලට නිදා ගන්න සබ්ස්ටිටියුට්, ඒ කියන්නේ අතිරේක ප්ලේයර්ස් ලව පවා ගන්න වෙලා තියෙනවා. well that's it. ප්‍රශ්න මොකුත් තියනවාද? හැරි ඔළුව වැනුවා. Tamanට කරන්න තියෙන දේ නම් එයාට හරියටම තේරුණා. ඒක කරන දේ තමයි ප්‍රශ්නේ. අපි දැම්ම ස්නිච් එක ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. වුඩ් කිව්වේ පරිස්සමින් ඒක පෙට්ටියට දාලා වහන ගමන්. දැන් කරුවල වැඩි. අපිට හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඔයත් එක්ක අපි මේව try කරලා බලමු. වුඩ් සාමාන්‍ය ගෝල්ෆ් බෝල්ස් ටිකක් එයාගේ පොකට් එකෙන් අරගෙන විනාඩි කිහිපයකට පස්සේ වුඩ් and හැරි අහසට ගිහින් ඉන්න අතරේ වුඩ් පුළුවන් තරම් හයියෙන් හැම පැත්තටම බෝල විසිකලේ හැරිට අල්ලගන්න. හැරිට එකක්වත් මග ඇරුන්නේ නැහැ. වුඩ් ඒක ගැන හරිම සතුටින් හිටියේ. පැය භාගයකට පස්සේ හොඳටම රැ වෙලා තිබුණු නිසා එයාලට තවදුරටත් ප්ලේ කරන්න බැරි වුණා. මේ අවුරුද්දේ ක්විඩිච් කප් එකේ අපේ නම තියෙයි. එයාලා කාසල් එක පැත්තට වැනි යන ගමන් වුඩ් සතුටින් කිව්වා. ඔයා චාලි වීසලිට වඩා හොඳ වුණත් මම පුදුම වෙන්නේ නැහැ. එයා ඩ්‍රැගන්ස්ලා පස්සේ පන්නන්න ගියේ නැත්තම් ඉංග්ලන්ඩ් ටීම් එකට පවා ප්ලේ කරන්න තිබුණා. සමහර විට හැරිට දැන් හෝම්වර්ක් මදිවට සතියට 3 පාරක් හවසට ක්විඩිච් ප්‍රැක්ටිසස් නුත් තියෙන නිසා බිසි වෙලා ඉන්න නිසා වෙන්නේ නැති තමන් හොග්වර්ඩ්ස් ඇවිත් මාස 2ක් කියලා හැරිට අද්දහ ගන්න බැරි වුණා. ප්‍රිවට් ඩ්‍රයිව් එකට වඩා කාසල් එකේ යාට ගෙදර වගේ දැනුණා. දැන් බේසික්ස් ඔක්කොම කවර් වෙලා නිසා යාගේ පාඩම් පවා එන්නෙන්නම හරිම ඉන්ට්‍රස්ටිං වුණා. හැලවින් දවසේ උදේ යාලා හැමෝම අවදි වුණේ කොරිඩෝස් දිගේ ආව වට්ටක්ක බේක් කරන රස සුවඳින්. ඊටත් වඩා හොඳම දේ උනේ චාම්ස් ක්ලාස් එක කරන ප්‍රොෆෙසර් ෆ්ලිප්පික්. දැන් යාලා දේවල් පා කරන්න ඉගෙන ගන්න රෙඩි කියලා හිතනවා කියපු එක. නෙවිල්ගේ ගේම් බව ක්ලාස් රූම් එක පුරාම පා කරපු විදිය. දැක්කපු දවසේ ඉඳන් කට්ටිය මේ ගැන පුලා බලාගෙන හිටියේ. ප්‍රොෆෙසර් ෆ්ලිප්පික් මුළු පන්තියම ප්‍රැක්ටිසස් වලට දෙන්න බවට කණ්ඩායම් කරා. හැරිගේ පාර්ට්නර් උනේ සීමස් ෆිනිගන්. ඒක නිදහසට කාරණාවක් උනේ නෙවිල් හැරිගේ දිහා බල එයාගේ අවධානය ගන්න try කරපු නිසා. කොහොම වුණත් රොන්ට හම්බුනේ හර්මයිනි ග්‍රේන්ජර්ව. මේ ගැන වැඩියෙන්ම තරහින් හිටියේ රොන්ද හර්මයිනිද කියලා හිතා ගන්න බැරි වුණා. හර්මයිනි යාලා දෙන්න එකම හැරිගේ බ්‍රෝන් ස්ටික් එක ආව දවසේ ඉඳන් කතා කරේ නැහැ. දැන් අපි පුරුදු වුණු nice wrist movement එක අත හැසිරවීම අමතක කරන්න එපා. ප්‍රොෆෙසර් ෆ්ලිට්වික් තීව්‍ර හඬින් කිව්වේ පුරුදු විදියටම පොත් ගොඩ උඩ හිටගෙන. swish and flick මතකයිනේ swish and flick and හරියටම magic words උච්චාරණය කිරීම හරිම වැදගත්. බැරුෆියෝ විසත්ව කවදාවත් අමතක කරන්න එපා. එයා F වෙනුවට S කියලා පපුව උඩට මීහරකෙක් පත බෑවිලා ඌත් එක්ක මෙයා බිම වැටිලා හිටියලු. ඒක හරිම අමාරුයි. හැරි and සීම swish and flick කළාට අහසට පාවෙන්න ඕන පිහාටුව මේසි උඩින් හැලුණේවත් නැහැ. සීමස්ගේ ඉවසීමෙන් සීමාව පැනපු පාර. එයා වොන්ඩ් එකෙන් පිහාටුවට ඇනපු ගමන් පිහාටුව ගිනි අරන් හැරි එක නිවාගත්තේ තමන්ගේ තොප්පියෙන් ගහලා. එහා මේ සිටපු රොන්ටත් වැඩි වාසනාවක් තිබුණේ නැහැ. වින්ගාඩියම් ලෙවියෝසා. එයා කෑගහුවේ තමන්ගේ දිග අත් හුලං මෝලක් වගේ කරකවන ගමන්. ඔයා ඒක කරන්නේ වැරදියට. ඒක වින්ගාඩියම් ලෙවියෝසා. ගායක ලස්සනට දිගට කියන්න. හැරිට ඇහුණ හර්මයිනි කඩා පනිනවා. ඔයා කරන්න කොච්චර පුළුවන් නම්. රොන් ඩත් මිටි කෑවා. හර්මයිනියාගේ ඇඳුමේ අත් දෙක රෝල් කරගෙන එයාගේ වොන්ඩ් එක ෆ්ලික් කරලා කිව්වා. වින්ගාඩියම් ලෙවියෝසා. එයාලගේ පිහාටුව ඩෙස්ක් එකෙන් උඩට ළමයින්ගේ ඔළුවට උඩින් අඩි 4ක් විතර උඩට එසවුණා. Oh, well done! හැමෝම මේ බලන්න මිස් ග්‍රේන්ජර් එක කරා. ප්‍රොෆෙසර් ෆ්ලිට්වික් අත්පුඩි ගහන ගමන් සද්දෙන් කිව්වා. ක්ලාස් එක ඉවර වෙද්දී රොන් හිටියේ හරිම බෑඩ් මූඩ් එකක. කාටවත් යව රුසන්නේ නැති එක පුදුමයක් නෙමෙයි. ඇත්තම යා නිකන් භයානක හීනයක් වගේ. සෙනග පිරුණු කොරිඩෝ එකේ ඉස්සරහට රිංගල යන ගමන් රොන් හැරිට කිව්වා.
කවුරු හරි එක පාරටම හැරිගේ ඇඟේ හැප්පිලා තල්ලු කරගෙන යන්න ගියා. ඒ හර්මයිනි. හැරි යන්තම් යාගේ මූණ දැක්ක එකෙන් හර්මයිනි අඬන්න වගේ යන්නේ කියලා දැකලා බය වුණා. මං හිතන්නේ යාට ඒක ඇහුණා. ඉතින් රොන් ඇහුවට එයාත් ටිකක් අන්කම්ෆර්ටබල් වුණ බව පේනුණා. එයාට තේරෙන්නේ නැති යාට යාළුවෝ නැහැනේ කියලා. හර්මයිනි ඊළඟ ක්ලාස් එකේ හිටියේ නැහැ. මුළු හවස් වරුවම දකින්න හිටියෙත් නැහැ. හෙලෝවින් ෆීස්ට් භෝජන සංග්‍රහයට යන ගමන් ඉද්දි හැරියන් රොන්ට ඇහුණා පාර්වතී පටිල්. එයාගේ යාළුවා ලැවෙන්ඩර්ට කියනවා හර්මයිනි ගර්ල්ස් වොෂ්රූම් එකේ අඬ හිටියා. එයාට තනියම ඉන්න දෙන්න කිව්වා කියලා. රොන්ට තාම මේ ගැන ටිකක් ඕක්වර්ඩ් වෙලා හිටියත් ඊළඟ මොහොතේ ග්‍රේට් හෝල් එකට ඇතුල් වෙලා හෙලෝවින් ඩෙකොරේෂන්ස් දැක්ක විතරයි හර්මයිනි ගැන සිහියක් එයාලා දෙන්නටම තිබුණේ නැහැ. පණ තියෙන වවුලෝ 1000ක් විතර බිත්තිවල සිවිලින් වලින් එල්ලිලා තට්ටු ගගහ ඉන්න අතරේ තවත් 1000ක් විතර පහලින් යන කළු වලාකුළු මාලාවක් වගේ මේසයට උඩින් සූප් ගාලා යද්දි වටකවල තිබුණු ඉටිපන්දම් ගැහුණා. වාර ආරම්භ බැංක්වෙට් එකේ වගේ ෆීස්ට් එකේ රත්තරන් පාට පිඟා එක පාරටම වැවුණා. ප්‍රොෆෙසර් ක්විරල් හෝල් එකේ මගකට හයියෙන් දුවගෙන එද්දි හැරි බේක්ඩ් පොටේටෝ ටිකක් බෙදා ගන්න ගමන් තමයි හිටියේ. ඔළුවේ තිබුණු ටර්බන් එක පැත්තට හැරිලා ප්‍රොෆෙසර් ක්විරල්ගේ මූණ බීතියෙන් වෙලාගෙන වගේ තිබුණා. එයා ඩම්බල්ඩෝගේ පුටුව ළඟ මේසේ හැප්පිලා ට්‍රෝල්ස් ඩන්ජන් බීම් ගෙවල් ආදාන ගත්තොත් හොඳයි කියලා හිතුවා. කියාගෙන එයා මලකඳක් වගේ බිම ඇද වැටුණා. එක පාරටම ඒක කල්ල බැගෑනියක් බවට පත් වුණා. ග්‍රේට් හෝල් එකේ සද්ද නවත්තන්න ඩම්බල්ඩෝගේ වොන්ඩ් එක කෙළවරෙන් දම් පාට ෆයර් ක්‍රැකර්ස් ගිනි පුපුරු කීපයක්ම පිටකිරීමටත් උනා. ප්‍රිෆෙක්ට්ස් සියලුම ශිෂ්‍යයන් තමන්ගේ හවුස් ඩෝමෙට්‍රීස් වලට අරගෙන යන්න ඩම්බල්ඩෝ ගෙරෙව්වා. පර්සියාගේ චරිතයට ආරූඪ වුණා. හැමෝම මාව ෆලෝ කරන්න එකට ඉන්න. ෆස්ට් ඉයර්ස් මාව ෆලෝ කරනවා නම් ට්‍රොල්ස්ලට බය වෙන්න ඕනේ නෑ. දැම්ම මගේ පිටිපස්සෙන් ඉන්න. ඉඩ දෙන්න. ෆස්ට් ඉයර්ස්ලා එන ගමන් එක්ස්කියුස් මී I'm a prefect. ට්‍රොල් කෙනෙක් කොහමද ඇතුළට එන්නේ? පඩිබෙල නගින ගමන් හැරි ඇහුවා. අනේ මන්දා හරිනම් ට්‍රොල්ස් හරිම මෝඩල් ස්ටුපිඩ්. සමහරවිට හොලවින් ජෝක් එකක් විදිහට පීව්ස් යාළුව ඇතුළට ගත්තත් දන්නේ නැහැ. රොන් කිව්වා. එයාලා එක එක පැතිවලට යන විවිධාකාර ගෲප්ස් පහු කරගෙන ගියා. කලබලේ කන්ෆියුස් වෙලා ඉන්න හෆල්පෆ්ස්ලා අතරින්. එයාලගේ පාරේ යද්දිම හැරි එකපාරටම රොන්ගේ අතින් ඇද්දා. මට දැන් මතක් වුණේ හර්මයිනි. අයියාගෙන මොකද්ද? රොන් යාගේ තොල හපා ගත්තා. ඕහ් හරි කමන්නේ. හැබැයි පර්සි අපිව නොදැක්කොත් හරි. දෙකට නැවිලා යාලා අනිත් පැත්තට යන හෆල්පෆ්ස්ලාට එකතු වෙලා පහළ තියෙන හිස් කොරිඩෝ එක පැනගෙන ගර්ල්ස් බාත්රූම් එක පැත්තට ඉක්මනට ගියා. එයාලා කෙළවරට යද්දිම තමන්ගේ පිටිපස්සෙන් ඉක්මනින් එන අඩි සද්දයක් දෙන්නටම ඇහුණා. පර්සි රොන් පිම්බේ හැරි වෙතන තියෙන ලොකු ගල් ග්‍රිෆින් පිළිමේ පිටිපස්සට ඇදලා ගන්න ගමන් එතැල බිකම් කරලා බලද්දි තමයි දැක්කේ ඒ ඇවිත් තියෙන පර්සි නෙමෙයි ස්නේප් කියලා. එයා කොරිඩෝ එකෙන් මාරු වෙලා නොපෙනී ගියා. එයා මොකද්ද කරන්නේ? හැරි මිමිනවා. එයා අනිත් ටීචර්ස්ලත් එක්ක යට ඩන්ජන්ස් වල ඉඳලා නැත්තේ. අනේ මන්දා. ඊට පස්සේ රොන් and හැරි පුළුවන් තරම් නිශ්ශබ්දව ඊළඟ කොරිඩෝ එකට ගියේ ස්නේප්ගේ අඩි සද්දය මැකිලා යනවත් එක්කමයි. එයා තුන්වෙනි තට්ටුවට යන්නේ. හැරි කිව්වා. ඒත් රොන් එයාගේ අතින් අල්ලගත්තා. "ඔයාලා මොකක් හරි ගතක් කියනවද?" හැරි ඉව කරද්දි මහා ගඳක් එයාලගේ නාස් පිඬු වලට රිංග ගත්තා. ඒක පරණ සොක්ස් වල සහ කවදාවත් ක්ලීන් නොකරපු පබ්ලික් ටොයිලට් එකක ගඳ මික්ස් වෙලා තියෙනවා වගේ ගඳක්. ඔන්න එතකොටම එයාලට ඇහුණා ජන්තම් ගොරවන සද්දයක් එක්ක යෝධ කකුල් බිම වද්දන සද්දයක්. රොන් ඇඟිල්ල දික් කරලා පෙන්නුවා. පැසේජ් එක කෙළවර වම් පැත්තට වෙන්න මොන හරි ලොකු දෙයක් එයාලගේ පැත්තට එමින් තිබුණා. හැරි and රොන් කරුවල හෙවණැල්ලට ගුලි වෙලා බලාගෙන හිටියේ ඒක හඳ එළිය වැටුණු කොටසට එනකම්. ඒක භයානක දර්ශනයක් වුණා. අඩි 12ක් විතර උස. හැම අඳුරු උණු ග්‍රැනයිට් ග්‍රේ තද අලු පාට පර්වතයක් සයිස් කළුගල් බෝලයක පොල් ගෙඩියක් වගේ ඔළුව පීඩලා තිබුණා. එයාගේ කකුල් ගස් කඳන් දෙකක් වගේ කොටයි. කකුල් අඩි තද ගොරෝසුයි. ඒකෙන් ආව ගඳ දරා ගන්න බැරි තරම්. ඒ වගේම ඌවතේ යෝධලී කොටයක් බිම දිගේ ඇදගෙන යාවේ. උදේ තරමට මෙයාගේ අත් දෙක දිගයි. අන්තිමට ට්‍රොල් දොරකඩ ළඟ නතර වෙලා ඇතුළට එවිල බැලුවා. එයා තමන්ගේ දිග කන් දෙක හරවලා පුංචි හිත හදා ගන්නවා වගේ ඉඳලා ලිවිං රූම් එක ඇතුළට ඇතුල් වුණා. "අතුල දොරේ තියෙනවා. අපිට ආව ඇතුලේ ඉඳි දොර ලොක් කරන්න පුළුවන්." හැරි මිමිනුවා. "හොඳ අයිඩියා එකක්." රොන් බයෙන් වගේ කිව්වා. එයාලා දොර ළඟට හිමින් ගියේ තොලකට වේලිලා. ට්‍රොල් ආපහු දොරෙන් එළියට නම් එන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන් එක ලොකු පිම්මකින් හැරිට පුළුවන් වුණා පැනපු ගමන් යතුරු අරන් දොර වහලා ලොක් එක දාන්න. "යස්!" තමන්ගේ වීරක්‍රියාව ගැන සතුටින් දෙන්න ආයෙත් පැසේජ් එකේ ආපස්සට කෙළවරට යද්දි ඇහුණු සද්දෙන් හැරි and රොන්ගේ හදවත නැවතුණා. මහා සද්දයක්, ගිරිය යටින් කෑ ගහන විලාපයක්.
ඒක හරියටම ඇහුනේ ඒ දෙන්නා මේ දැන් ලොක් කරපු චේම්බර් එක ඇතුලෙන්. Oh no! රොන් බ්ලඩි බැරන් තරම සුදු මැලි වෙලා. ඒ තමයි ගර්ල්ස් වොෂ්රූම් එක. හැරි අමාරුවෙන් හුස්ම ගන්න ගමන් කිව්වා. හමයිනි. ඒ දෙන්නටම එකට කියවුණා. යාලට කීයටවත් මෙහෙම දෙයක් නම් කරන්න ඕනුනේ නෑ. ඒත් මොනවා කියලා කරන්නද? ඒ වෙලෙම ආපස්සට දුවපු දෙන්න කලබලේ යතුර හතර අතට කැරකුවා. හැරි දොර අරගෙනම දෙන්නම ඇතුළට දිව්වා. හමයිනි ග්‍රේන්ජර් අනිත් පැත්තේ බිත්තියට ඇලිලා පොඩි වෙලා හිටියේ එයාට කලන්ත දාන්න ඕන්න මෙන්න වගේ. ට්‍රොල් බිත්තියේ තිබුණු සින්ක් එකින් එක කඩාගෙන හමයිනිගේ පැත්තට ලම් වෙමින් හිටියා. එයාව කන්ෆියුස් කරන්න හැරි කර කියා ගන්න දෙයක් නැතුව රොන්ට කියන ගමන් ළඟ තිබුණු ටැප් එකක් ඇදලා අරන් තමන්ට පුළුවන් තරම් හයියෙන් බිත්තිය පැත්තට විසිකලා. හමයිනිගෙන් අඩි කීපයක් දොරේ ඉඳන් ට්‍රොල් නැවතුණා. එයා හිමින් වටපිට හැරිලා බලන ගමන් මෝඩ විදියට ඇස්පිය ගහලා බැලුවේ ඒ සද්දියාවේ කොහෙන්ද වගේ බලන ගමන් එයාගේ පුංචි දරුණු ඇස්වලට හැරි වහුණා. එයා පොඩ්ඩකට පැකිලිලා ආයි හැරිගේ පැත්තට ලී කොටයක් උස්සගෙන ආවා. ආයි පී බ්‍රෑන් රොන් චේම්බර්ගේ අනිත් පැත්තේ ඉඳන් කෑ ගහන ගමන් ට්‍රොල්ට යකඩ පයිප් කෑල්ලකින් විසි කරලා ගැහුවා. එයාට තමන්ගේ උරහිසේ පයිප් කෑල්ල වැදුණු එක ගැන නම් දැනුනේවත් නෑ වගේ. උනත් ඒ කෑ ගහිල්ල ඇහිලා ආයෙත් නතර වුණා. ඒක ඇත්ත හොම්බ රොන්ගේ පැත්තට හැරෙන අතරේ හැරිට වටෙන් දුවන්න වෙලාව ටිකක් ලැබුණා. "Come on දුවන්න." හැරි හමයිනිට කෑ ගහලා එයාව දොර පැත්තට අදින්න හැදුවත් හමයිනිට හෙල්ලෙන්නවත් බැරි වුණා. එයා තාමත් බිත්තියට ඇලිලා බයේ කට ඇරගෙන බලාගෙන හිටියා. මේ කෑ ගහිල්ලයි ගාලගෝටියයි එක ට්‍රොල්ව තවත් ඇවිස්සෙන බව පෙනුණා. එයා ආයෙත් ගොරවගෙන කිසිම පැනගන්න විදියක් නැතුව හිර වෙලා හිටපු රොන් ළඟට යන්න පටන් ගත්තා. ඊළඟට හැරි කරපු දේ නම් නිර්භීත වගේම මෝඩ වැඩක්. එයා ලොකු පිම්මක් අරගෙන ට්‍රොල්ගේ බෙල්ලට පිටිපස්සෙන් එල්ලුණා. ට්‍රොල්ට නම් ඒක දැනෙන්නේ නැති වුණත් ට්‍රොල් කෙනෙක් වුණත් ඔයා එයාගේ නහයේ දිග ලී දණ්ඩක් ඇන්නොත් එහෙම දැනෙනවනේ. හැරි පණිදි ඒ වෙනකොටත් එයාගේ අතේ තමන්ගේ වොන්ඩ් එක තිබිලා. දැන් ඒක කෙලින්ම ට්‍රොල්ගේ නාස් පිඩුවකින් ඇතුළටම ගිහින් වේදනාවෙන් ඌ හූ තියෙන ගමන් ඒ මේ අතට හැරුණු ට්‍රොල් එයාගේ අතේ තියෙන ලී කඳ වැනුවා. හැරි තමන්ගේ ජීවිතය බේරගන්න පොරබැදුවත් දැන් කොයි වෙලාවක හරි ට්‍රොල් එයාව ඇදලා අරන් කීතු කරලා දානවා. එහෙම නැත්තම් අර යෝධ ලී කඳෙන් ගහලා තලලා දානවා. ඒ විදිහමයිනි බයටම පොළවට ගිලිලා හිටියා. රොන් මොනවා කරන්නද කියලා දන්නවත් නැතුව තමන්ගේ වොන්ඩ් එක ඇදලා ගත්තා. එයාත් නොදැනුවත්වම ඔල්ලුවට ආපු පළවෙනි ස්පෙල් එක කියලා කෑ ගැහුවා. "Wingardium Leviosa." එක පාරටම ලී කඳ ට්‍රොල්ගේ අතින් උඩට ගියා. තවත් උඩට ගියා. උඩටම ගිහින් හිමීට හැරිලා එක පාරටම වැටුණා. ට්‍රක් සද්දයකුත් එක්ක තමන්ගේ අයිතිකාරයාගේ ඔළුවටම වැටුණා. ට්‍රොල් එතනම පැද්දිලා මුණින් අතට වැටුණු පාර මුළු රූම් එකම දෙදරලා ගියා. හැරි බිම හිටගත්තා. එයා වෙවුලන ගමන් හුස්ම අදිමින් හිටියා. රොන් තාමත් එයාගේ වොන්ඩ් එක ඒ විදියටම දික් කරගෙන තමන් කරපු දේ දිහා බලාගෙන හිටියා. හමයිනි තමයි ඉස්සෙල්ලම කතා කරේ. "ඕ මැරිලාද?" "මං හිතන්නේ නෑ. ඌට සිහිය නැති වෙලාද කොහෙද?" හැරි නැවිලා තමන්ගේ වොන්ඩ් එක ට්‍රොල්ගෙන හයින් ඇදලා ගත්තා. ඒක අලුපාට කුට්ටි ගම් වගේ සෙවල වලින් වැහිලා තිබුණා. ට්‍රොල් හොටු. හැරි ඒක ට්‍රොල්ගේ කලිසමින්ම පිහිදැම්මා. එක පාරටම එයාලට දොරක් අරින සද්දයක් එක්ක හයියෙන් අඩි තියෙන සද්දයක් ඇහිලා තමයි තුන්දෙනාම උඩ බැලුවේ. තුන්දෙනාට ඒ වෙනකම්ම තේරුනේ නෑ මෙතන කොච්චර ගාලගොට්ටියක් කළාද කියලා. යට තට්ටුවේ කාට හරි කැඩෙන බිඳෙන සද්ද එක්ක ට්‍රොල්ගේ ගෙරවුම් සද්ද අනිවාර්යෙන් ඇහෙන්නේ නැති. මොහොතකට පස්සේ ප්‍රොෆෙසර් මැගෝනිගල් කඩාගෙන ආවා. ඒ පිටිපස්සෙම ස්නේප් ඇවිත් එයාගේ උරහිසට පිටිපස්සෙන් ප්‍රොෆෙසර් ක්විරල් නොත් එවිර වැළුවා. ප්‍රොෆෙසර් ක්විරල් එකපාරක් ට්‍රොල් දිහා බලලා හිමින් කෙන්දිරි ගාන ගමන් ටොයිලට් එකට උඩින් වාඩි වුණේ පපුවත් අල්ලගෙන. ස්නේප් ට්‍රොල් ළඟට නැමුණා. ප්‍රොෆෙසර් මැගෝනිගල් හැරි and රොන් දිහා බලාගෙන හිටියා. හැරි කවදාවත් දැකලා තිබුණේ නැහැ ප්‍රොෆෙසර් මේ තරම් තරහින් ඉන්නවා. එයාගේ තොල්නුත් එක්ක සුදු වෙලා. ග්‍රිෆින්ඩෝර් වලට පොයින්ට්ස් 50ක් යන්න තිබුණු බලාපොරොත්තු ඉක්මනින්ම හැරිට නැති වුණා. "තමෝ මොනවද හිතුවේ?" ප්‍රොෆෙසර් මැගෝනිගල් ඇහුවේ ගල්ලොණු තරහ පිරුණු කටහඬකින්. හැරි තාමත් තමන්ගේ වොන්ඩ් එක දික් කරගෙන බලාගෙන ඉන්න රොන් දිහා බැලුවා. "ඔයාලගේ වාසනාවකට මැරුණේ නැත්තේ. මොකද තමන්ලා තමන්ගේ ඩොමෙට්‍රි එකේ නොහිටියේ." ස්නේප් හැරි දිහා එක පාරටම පසාරු කරගෙන යන බැල්මකින් බැලුවා. හැරි බිම බලාගෙනම හිතුවා රොන් එයාගේ වොන්ඩ් එක දැන්වත් පහත් කළා නම් කියලා. ඊට පස්සේ පොඩි කටහඬක් කළුවරින් මතුවුණා. "ප්ලීස් ප්‍රොෆෙසර් මැගෝනිගල්, එයාලා මාව හොයාගෙන ඇවිත් තියෙන්නේ." "මිස් ග්‍රේන්ජර්!" ඇති අන්තන් හමයිනිගේ කකුල් දෙකට පණ ඇවි. "මං ට්‍රොල්ව හොයාගෙන ගියා. මොකද මම හිතුවා මට තනියම යව පාලනය කරන්න පුළුවන් කියලා. මොකද මම යාලා ගැන හැමදේම කියවලා තියෙන නිසා." රොන්ට එයාගේ අතින් තමන්ගේ වොන්ඩ් එකත් අතෑරුණා.
හර්මයිනි ග්‍රේන්ජර් පට්ටපල් බොරුවක් ටීචර් කෙනෙක්ට කියනවා. එයාලා මාව හොයාගත්තේ නැත්තම් මම මෙලහකටත් මැරිලා. හැරි යාගේ වොන්ඩ් එක ට්‍රොල්ගේ නහයට ඇන්නා. රොන් ට්‍රොල්ගේම ලී කඳෙන් ට්‍රොල්ගේ ඔළුවට ගහලා සිහි නැති කළා. එයාලට වෙලාව තිබුණේ නෑ ගිහින් වෙන කෙනෙක්ව අඬ ගහගෙන එන්න. ඌ තව පොඩ්ඩෙන් මාව ඉවර කරලා දාන්නේ යද්දිම එයාලා ආවේ. හැරි ඇන් රොන් මේ කතාව Tamanටත් අලුත් එකක් බව නොපෙන්වන්න උත්සාහ කළා. well ඒකත් එහෙමනම් ප්‍රොෆෙසර් මැගෝනිගල් තුන්දෙනා දිහා බලාගෙන කිව්වා. මිස් ග්‍රේන්ජර් මෝඩ ගෑනු ළමයා මවුන්ටන් ට්‍රොල් කෙනෙක්ව තනියම මෙල්ල කරන්න තමුන් කොහොමද හිතුවේ? හර්මයිනි බිම්මටම ඔළුව පහත් කරගත්තා. කවුරු කළ ජීවිතේට නීති රීති වලින් පිට යන කෙනෙක් නොවුණු හර්මයිනි ග්‍රේන්ජර් එයාලව බේරගන්න ඕන කමට බොරු කරනවා. ඒක හරියට ස්නේප් කට්ටියට ස්වීට්ස් බෙදලා දෙනවා වගේ වෙන්නම බැරි වැඩක්. මිස් ග්‍රේන්ජර් මේකට ග්‍රිෆින්ඩෝ වලින් පොයින්ට්ස් 5ක් අඩු කරනවා. ප්‍රොෆෙසර් මැගෝනිගල් කිව්වා. මට ඔයාගෙන බලාපොරොත්තු කඩ වුණා. ඔයාට හානියක් නැත්තම් හොග්වර්ට්ස් ටවර් එකට ගියා නම් හොඳයි. ස්ටුඩන්ට්ස්ලා භෝජන සංග්‍රහය තමන්ගේ හවුසස් වල අවසන් කරනවා. හර්මයිනි පිට වුණා. well මම තාමත් කියන්නේ ඔයාලා වාසනාවන්ත වුණා. ඒ වුණාට ලේසියෙන් ෆස්ට් ඉයර් කෙනෙකුට හැදුණු වැඩුණු මවුන්ටන් ට්‍රොල් කෙනෙක්ව මෙල්ල කරන්න බෑ. ඔයාලට එක්කෙනෙකුට පොයින්ට්ස් 5 ගානේ ග්‍රිෆින්ඩෝ වලට පොයින්ට්ස් දෙනවා. ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ මේ ගැන දැනගනිවි. දැන් යන්න පුළුවන්. එයාලා චේම්බර් එකකින් ඉක්මනටම එළියට ඇවිත් ෆ්ලෝර්ස් දෙකක්ම නගිනකම් වචනයක්වත් කතා කරේ නෑ. ඔක්කොටමත් වඩා ට්‍රොල්ගේ ගඳින් ඈතට ආව එක නම් සහනයක් වුණා. අපිට පොයින්ට්ස් 10කට වඩා ලැබෙන්නයි තිබුණේ. රොන් නෝ කාඩුවෙන් කිව්වා. 5යිනේ හම්බුනේ හර්මයිනිගේ පහඩු කළාම. හර්මයිනිගේ හොඳකම නිසා ඒ වගේ දෙයකින් අපිව බේරුවා තමයි. රොන් පිළිගත්තා. ඒත් අමතක කරන්න බෑ අපි ඇත්තටම එයාව බේරගත්තානේ. අපි ගිහින් දොර ලොක් නොකර නම් බේරගන්න දෙයක් ඕන වෙන්නේ නෑනේ. හැරි යාට මතක් කරලා දුන්නා. මේ වෙද්දි දෙන්න ෆැට් ලේඩිගේ පෝට්‍රේට් එක ළඟට ඇවිත් හිටියා. පිග්ස් නවුට්. හැරි ඇන් රොන් ඇතුළු වුණා. පිග්ස් නවුට් කියන්නේ ඌරු හොම්බ. ග්‍රිෆින්ඩෝ හවුස් පාස්වර්ඩ් එක. කොමන් රූම් එක පිරීලා. හැමෝම උඩට එවලා තිබුණු කෑම කමින් හිටියා. ඒ වුණාට හර්මයිනි යාලා එනකන් දොර ළඟටම වෙලා ඉඳලා. ලැජ්ජාව නිසාම තුන් දෙනාම නතර වෙලා ටිකක් හිටියා. පස්සේ එක්කෙනෙක්වත් මූණ නොබලා එකපාරටම thank you කියලා තමන්ගේ කෑම බෙදා ගන්න ප්ලේට්ස් අතට ගත්තා. ඒත් ඒ මොහොතේ ඉඳන් හර්මයිනි ග්‍රේන්ජර් එයාලගේ යාළුවෙක් බවට පත් වුණා. ජීවිතේ සමහර දේවල් තියෙනවා ඔයාලට එකිනෙකාට කැමති නොවි බෙදා ගන්න බැරි. අන්න ඒ දේවල් වලින් එකක් තමයි අඩි 12ක් උස මවුන්ටන් ට්‍රොල් කෙනෙක්ට සිහි නැති වෙන්න ගහන එක. ඉතින් අද වීඩියෝ එකත් ඔයාලා රස වින්දා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ලබන සතියේත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන එනකම් අදට මම ගිහින් යනවා. බයි.